හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔයාලා පහුගිය දවස් ටිකේ මගේ YouTube channel එකෙන් දැක්කා අපි විසිට යනවා ඒ වගේ දේවල් එක අපේ 30 එකේ අන්තිම හරිය කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් දැන් අපේ කැම්පස් එකේ 30 එක ඉවර වෙන්න ළඟයි. ඒ වගේම end exam එකටත් ළඟයි. දැන් ඉතින් අපේ ෆන් වැඩ, ජොලි වැඩ ඔක්කොම පැත්තකට දාලා අපිට වෙනවා මේ ස්ටඩි ලීව් එකක් දීලා තියෙන එකේ වැඩම් කරලා එක්සෑම් වලට ලෑස්ති වෙන්න. එක්සෑම් පටන් ගන්න හරියටම තව දවස් තියෙන්නේ 3යි. හරිම දුකයි ළමයි, හරිම දුකයි. තව දවස් 3කින් එක්සෑම්. ඒ වුණාට මම පාඩම් කරලා නැහැ. ඉතින් මට මේ දවස් 3 හෙන ලොකු ගේමක් අදින්න වෙනවා. මම ටිකක් සනීප නැතුව හිටියේ. ඒ හින්දා මට පාඩම් කරගන්න බැරි වුණා. තව හේතුත් තියෙනවා. ඒ කියන්නේ කොහොමද ළමයි අර අපිට මේ එක්සෑම් වලත් දැන් ඒක ලඟ වෙනකම්ම ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. ප්‍රෙෂර් එකක් තියෙන්න ඕනේ වැඩේ කරන්න. එහෙම එකක් තමයි මටත් උනේ. මේ ඉතින් වැඩි කතා වුණේ ළමයි මේ දැන් මම මේක වොයිස් කරන වෙලාව වෙනකොට එක්සෑම්ස් වලින් ගොඩක් දුරට එක්සෑම් ඉවරයි. අපිට තව ටිකක් තියෙනවා. එක්සෑම් ගොඩක් දුරට ඉවර වුණු ස්ටඩි ලීව් එකත් ඉවර වුණු විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට මම ඔයාලට කියන්නේ මෙන්න මේ ටික නම් කරන්න එපා. ඔයාලට එක්සෑම් තියෙනවා නම් මම ආපහු කියන්නේ මට මේ පාර වුණු දේත් එක්ක පළවෙනිම එක තමයි අනේ ඔයාලා ෆෝන් එකයි සෝෂල් මීඩියා යූස් කරන විදිහ. ඒ කියන්නේ අපි දැන් පැය භාගයක් පාඩම් කරලා විනාඩි 5ක් 10ක් බ්‍රේක් එකක් ගන්න ඕනේ කියලා ඔයාලා මේ ෆෝන් එක අතර ගන්න එක තමයි කරන මෝඩකම. ඒක කියනවා නම් අර අපේ කියන්නේ විනාඩි 5-10 අන්තිමට පැය 2 වෙනවා. ඉතින් මන් දන්නේ මට නම් කන්ට්‍රෝල් ඇත්තම නැහැ. මට හිතුණා සමහර දවසට අපි බොඩි වෙයින් ඉඳලා ෆෝන්ස් එකම හැර ඈතකින් තියනවා කාමරේටවත් ගන්න නැහැ. ඒක ඉතින් අපි කොච්චර සමහර වෙලාවට ඒවට ඇඩික්ටඩ්ද කියනවා නම් ඒත් ඒවා අපිට පාවිච්චි නොකර ඉන්නත් බෑ. අනිත් එක තමයි දැන් මේ කාලේ හැටියට අපේ නෝට්ස් ඊළඟට වැදගත් දේවල් වැදගත් තොරතුරු අපිට තියෙන ඇනවුස්මන්ට් ඔක්කොම දෙන්නේ ෆෝන් එක හරහානේ. එහෙම වුණාම ෆෝන් එක පැත්තකටම දාලා ඉඳියොත් මොකක් හරි ගිනි ගෙඩියක් පත්තු වෙලාම තමයි රැඩි විතර ෆෝන් එක බලද්දි. ඒ හින්දා ෆෝන් එක නොගෙනත් බෑ. ඒ හින්දා අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි මොකක්ද කන්ට්‍රෝල් එකක් ඇතුව පාවිච්චි කරන එක. ඒ කියන්නේ මම මෙන්න මේක ඉවර වෙලා මම මෙන්න මේ වෙලාවට ෆෝන් එක ගන්නවා කියලා ඒක උදේ නැගිට ගමන් බලලා ඊළඟට දවල්ට කන වෙලාවට ඒ වගේ අර පාඩම් කරන අතරතුරේ ගන්න නැතුව යම්කිසි වෙලාවක් අපිටම දීගෙන මේ ෆෝන් එක යූස් කරනවා නම් සෝෂල් මීඩියා යූස් කරනවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මේ පාර ගොඩක්ම ඩිස්ට්‍රැක්ට් දෙයක් තමයි මේ ෆෝන් එක මට නම්. මම ඊළඟ එක්සෑම් වලට නම් ඒ වගේ වැරදිණු තැන හදා ගන්න ඕම කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟ එක තමයි ළමයි අපි මේ නිදා ගන්න එක. කියන්නේ අපි පාඩම් කරනවා කියන දෙයට කැමති නෑනේ ළමයි ගොඩක් අය. ඒක අපි ආයාසයෙන් අපේ මොළයට වද දීලානේ කරන්නේ. එහෙම ඒ දේවල් ආයාසයෙන් කරනකොට අපිට මේ ඒ අදාළ වැඩේ ඇරෙන ඉතුරු වැඩ ඔක්කොම දේවල් කරන්න ඉතරනේ. ඒ කියන්නේ දැන් අපිට ඇඳක් පේනවා නම් අපි පේන මානේ ඇඳක් තියනවා නම් පාඩම් කරන තැන අපිට මොනවා වුණත් අර හිත ඔළුව යනවනේ ඇඳ ළඟට. මට නම් එහෙම වෙනවා. මම දන්නේ ඔයාලට කොහොමද කියලා. ඉතින් මේ කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇඳක් පේන මානයක් නැති තැනක මේ පාඩම් කරන්න ගන්න එක. හොඳ නිස්කලංක පිරිසිදු මනස නිරවුල් වෙන වටපිටාවක අනිවාර්යෙන් පාඩම් කරනවා නම් හොඳයි. නැත්තම් ශබ්ද බද්ද ගොඩක් තියෙන ගොඩක් කරදර වෙන ඔළුව අවුල් වෙන තැනක ඉඳන් සහ අපිරිසිදු පිළිවෙල නැති තැනක ඉඳන් පාඩම් කරන එක හරි අමාරුයි. එහෙම වුණාම ඔළුවට යන්නෙත් නැහැ, ඒක ප්‍රොඩක්ටිව් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඊළඟ දේ තමයි මම කිව්වා වගේම ඇඳක් ළඟ නම් පාඩම් කරන්න යන්න එපා. ඒ කියන්නේ නිදිමත නම්. ඇත්තටම මේ පොඩි අර මේ මට ඒක ට්‍රික් එකක් තියෙනවා. මේ කියන්නේ
ඕනමට වඩා නිදාගත්තාම අපිට ඇඟට මහන්සි වගේ ගතියක් දැනෙනවනේ. පාඩම් කර කර ඉන්න ගමන් දවල්ට සමහරු කෙනා නිදාගන්න හොඳ නැහැ කියලා. ඒ වුණාට මට මේ එකක් වෙන දෙයක් තමයි අර විනාඩි 20ක විතර නැප් එකක් දානවනේ. ඒ කියන්නේ ලොකු නිින්දක් නෙමෙයි, කෙටි නිින්දක් ගත්තාම ඒක අපේ මෙන්ටලි ෆිසිකලි හැමදේම බැලන්ස් වෙන්න හොඳයි කියන එක. ඒක මේ ප්‍රැක්ටිකලි මට එක්ස්පීරියන්ස් මම කරලා තියෙන දෙයක්. ඒක හොඳයි. ඊට වඩා දැන් අපි විනාඩි 20 කිව්වට සමහර වෙලාවට ඊට වඩා නිදා ගන්න ඕනේ. එහෙම වුණොත් නම් වැඩේ අවුල් වෙනවා. ඒ නිසා එකත් පාලනයක් ඇතුව කරන්න ඕනේ. ඒ දෙක තමයි ප්‍රධානතම ඩිස්ට්‍රැක්ට් වෙච්ච දේ මට නම් මේ විභාග කාල සීමාව අතරතුර. ඊළඟට අපිට මේ කන බොන දේවල් ගැන කතා කරොත් ඊළඟ ප්‍රධාන දේ අපි සමහර වෙලාවට පාඩම් කරනකොට අපිට හිතෙනවා මේ ස්ට්‍රෙස් කියන්නේ අපිට නොදැනුණාට අපි හිතනවානේ අපිට ස්ට්‍රෙස් මට හැමතිස්සෙම බඩගිනි එනවා එහෙම කියලා. දැන් මට තියෙනවා, මට ගෑස්ට්‍රයිටිස් තියෙනවා. ඒ නිසා මට හැමතිස්සෙම හිතෙනවා මට ගෑස් වැඩි වෙනවා වගේ, මට දැන් බඩගිනි, මම මොනවා හරි කන්න ඕනේ කියලා හැමතිස්සෙම කනවා. එතකොට අපි මොකද කරන්නේ? අපි කඩචෝරු, ඒ කියන්නේ තෙල් තියෙන කෑම, පැණි රස කෑම, ඔය වගේ දේවල් ගොඩක් කනවා. අපිට දැනෙනවනේ බඩගිනි කියලා. අන්තිමට මොකද වෙන්නේ? අපිට සීනි තෙල් වැඩිපුර තියෙන කෑම කාලා තවත් ඉදිමත වෙනවා. ඊට පස්සේ අපි තැන් වලින් දැන් මම ගෙදර හදන කෑම මට කන්න වෙන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කඩෙන් පිටින් තමයි කැවෙන්නේ. එතකොට ඒ කෑම වල තියෙන අවුලක් වුණොත් එහෙම තවත් කේස් යනවා. දැන් අපිට එහෙම දෙයක් වුණා අපේ කට්ටියට මේ පාර එක්සෑම් පටන් ගනිද්දිම අපිත් ඔහේ අර කෑම බීම තෝරන්න බේරන්න නැතුව අරන් යනවා ලේසිවට. අන්තිමට අපිට බඩේ අමාරු හැදිලා වමනේ ගිහිල්ලා එන ජරමර ගොඩක් වුණා. ඒ කියන්නේ ඒ කාලෙට ඇත්තටම පරිස්සම් වෙලා ඉන්න ඕන තමන්. පිරිසිදුව, ඒ කියන්නේ තමන්ගේ තමන් පාවිච්චි කරන පෞද්ගලික අපේ ඔය බෙඩ්ෂීට්, තුවාලවල්, ඒවා පවා බාත්රූම් ඒවත් පිරිසිදුව, තමන්ගේ වටපිටාවත් පිරිසිදුව, තමනුත් පිරිසිදුව ඇත්තටම ලෙඩ නොවී ඉන්න බලනවා නම් ඒක ලොකු දෙයක්. මොකද මේ පාර මට එක ඇතිවෙච්ච ලෙඩ ගෑස්ට්‍රයිටිස්, ඔය බඩේ අමාරු වගේ දේවල් නිසා මට කෑමයි සෞඛ්‍ය ගැනයි ගොඩක්ම මේ මම වෙනදට හිතන්න නැති දේවල් මට හිතන්න වුණා. ඉතින් එහෙම වුණාම ඒකත් අපිට මේ මොකක්ද ඒකත් බලපානවා. ඉතින් අපිට පාඩම් කරගන්න බැරි වෙන්න හරියට. ඒ නිසා මම නම් කියන්නේ අපි පාඩම් just exam කියලා නිකන් ඉන්න නැතුව වෙනදට වඩා පරිස්සමින්, වෙනදට වඩා තමන් කරන්න යන්නේ මේ මොකද්ද කියන එක ගැන අවබෝධයෙන් ප්ලෑන් එකක් ඇතිව තමන් විසින්ම පාලනය කරගෙන තමා එක්සෑම් කරන්න ඕනේ. ඒක හරි අමාරු වැඩක් නම් මටත් එහෙමයි. අපි ඒක ප්ලෑන් එකක් ඇතුව කරන්න ඕනේ. අපිට ටු-ඩු ලිස්ට් එකක් වගේ එකක් හදාගෙන, ටයිම් ටේබල් එකක් හදාගෙන ඒවට වැඩ කරන්න නැත්නම් කඩුම් තරමේ Tamanට කරන්න තියෙන වැඩ ටික නෝට් ඩවුන් කරගෙන ඒව එකින් එක කරලා ඉවර වෙද්දී ටික් දාගෙන ඒ වගේව ප්ලෑන් එකකට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. මොකද නැත්තම් අපිට මේ රිසල්ට් ආවම තමයි දුක් වෙන්න වෙන්නේ. අයියෝ මට මෙහෙම කරන්න තිබ්බා, අපරාධි මම මේ වෙලාවේ මෙහෙම කරානේ කියලා. ඇයි මට තව ටිකක් පාඩම් කරන්න බැරුනේ එහෙම කියලා. දැන් මටත් එහෙම ටිකක් දුක හිතලා තියෙන්නේ. ඒකයි මම මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවේ. අන්න ඒක තමයි මට ඔයාලට ප්‍රධාන වශයෙන්ම දේවල් තුනක් ගැන තමයි කියන්න ඕනුනේ. පාඩම් කරනකොට මෙන්න මේ දේවල් නම් කරන්න එපා. මොකද මේ ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් අපි දන්නවනේ අපි ගොඩක් අය බහුතරය 100ට ඕනනම් 10ක් විතර එච්චරවතින්වත් දන්නේ නැහැ එදිනෙදා වැඩ එදිනෙදාම කරන ළමයි. එහෙම ළමයි හොයාගන්න හරි අඩුයි කැම්පස් වල ඉන්නවා. එහෙමත් එක්කෙනෙක් දෙන්නේ. අනිත් අය ඔක්කොම කරන්නේ දැන් හෙට එක්සෑම් නම් අද හරි ඊට සතියකට කලින් හරි තමයි ඔක්කොම නෝට් හොයාගෙන එහෙම කරන්න ගන්නෙ. මේ පාර ඒකත් අපිට ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ අර එහෙම කරන කෙනෙක් නම් ඒ කියන්නේ බහුතරයගේ පැත්තේ ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ අපි හැමදාම මේ වැඩේ දිනදාම කරන්නේ නැතුව
අර නම් වෙලා කරන කෙනෙක් විදිහට ඒ වගේ කෙනෙක්ට අර වගේ බාහිර කරදර නිසා ඒ වැඩ ටික කරගන්න බැරුණොත් එහෙම ලොකු කේස් එකක් වෙනවා ඇත්තට. ඒ නිසා මේ ප්‍රධානම දේ අර තුනටත් වඩා කලින් ප්‍රධානම දේ තමයි අපිට මොකද වෙලාවක් ලැබෙන වෙලාවට අපි ඒව පාඩම් කරලා ඉවරයක් කරගන්න ඕන. නෝට් හදලා තියා ගන්න ඕන. ෂෝට් නෝට්ස් ගාලා තියා ගන්න ඕන. ඒකත් ලොකු උදව්වක් එක්සෑම් කාලෙට එක්සෑම් කිට්ටු වුණාම. ඉතින් මේ මට මෙන්න මේව තමයි ෂෙයා කරගන්න ඕනේ ඔයාලත් එක්ක. ඉතින් මේ ඔය වීඩියෝ එකෙන් පේන්නේ මම එක්සෑම් කාලෙදී පාඩම් කරපුවා, ඊට පස්සේ යන්න ලෑස්ති වුණු විදිහ, කන්න බොන්න මේ හිටපු විදිහ ඒව තමයි. ඉතින් මේ ඔන්න ඔහොම තමයි ඉතින් එක්සෑම් කාලේ ගෙවුනේ. මේ එක්සෑම් එක චුට්ටක් විතර මේ මට නම් තිබ්බ එක හේතු නිසා පොඩ්ඩක් විතර අවුල් කියන්න මෙච්චර කාලයකට එක්සෑම් ටික හොඳට කරගත්තා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ මට වෙච්ච දේවල් ඔයාලට නේද තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් ඔන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම බයි. පරිස්සමින් ඉන්න.